ආයිබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම අදත් මගේ YouTube channel එකට. ඉතින් කොහොමද? ඔයාලා හොඳින් ඇති කියලා මං හිතනවා. අදත් ඔයාලට පොඩි වීඩියෝ එකක් තමයි බ්ලොග් එකක් විදිහට මං අරගෙන ආවේ. දවසේ වෙන පොඩි වැඩ කොටසක් තමයි ඉතින් ඔයාලට අරගෙන ආවේ. ඉතින් දැන් වෙලාව උදේ 7:00ට 8ට විතර ඇති. ඉතින් උදේට ඒකක්ෙම හදාගෙන එළියට වෙලා වීඩියෝ එකක් ගත්තා. ඉතින් උදේට කන්න මම නූඩ්ලස් එකක් හදාගත්තා. මේක හදද්දි ළමයි මේක තැම්බෙන්න තියද්දි ඒ වතුර ඔක්කොම අයින් කරන්න නැතුව වතුර ටිකක් ඉතුරු වෙන්න ඇරලා ඒකට මේ කුඩු එක දාලා ගත්තාම රහයි. ඔයාලා එහෙම හදලා ඇති සමහර අය. එහෙම හදලා බලන්න එහෙම රහයි. ඉතින් උදේට නූඩ්ලස් එකත් හදලා මම ඊට පස්සේ දවල්ට උයන්න ලෑස්ති කරා. මේක ටිකක් තැඹිලා වැඩි වුණා ළමයි. එහෙම වුණාම මේ ටිකක් අවුල්. ඒක ගානට තඹ ගන්න ඕනේ. එතකොට තමයි රස. ඉතින් තාම එහෙම ලොකුවට අයිඩියා එකක් නැහැ කොහොමද වීඩියෝ අරගෙන එන්නේ කියන එක. ඉතින් දැනට දවසේ වෙන පොඩි වැඩ ටිකක් එකතු කරලා තමයි vlog එකක් හදලා ඔයාලට අරගෙන එන්නේ. ඉතින් මගේ වීඩියෝ වල අඩුපාඩු තියෙනවා නම් ඒව බලන අය මට පොඩියට හරි කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද ඒක මට ලොකු උදව්වක්. ඒ වගේම ඉතින් සමහර අය ඇති දැන්ට වීඩියෝ කරන අය, ඉතින් channel කරන අය සමහර අය ඇති channel කරන් හිතාගෙන ඉන්න අය. මමත් අලුතෙන් තමයි channel එක පටන් ගත්තේ. ඉතින් ඔයාලගෙන් ඉල්ලනවා subscribe කරලා ආදරෙන් එකතු වෙන්න කියලා. ඉතින් දවල්ට මම යන්නේ හාල් මෙච්චර දාලා පරිප්පු වල අඳගන්න. ඉතින් ඔය විදිහට හාල් මෙච්චර ටික හොදලා ඒකට ඕනේ ලුණු, කරපිංචා, රම්පේ ඒවා අරගෙන හාල් මෙච්චර ටික හොම් බෙදෙන්නලා ඒකට ඕනේ 3-5 මිරිස් කුඩු ඒවා දාලා ඒක හදාගත්තා. ඊට පස්සේ පරිප්පු ටිකත් හොදලා ඒකට රම්පේ, කරපිංචා, ලුණු ඒවත් එකතු කළම ඔය අතරම හදාගත්තා. බෙදුම ඉදෙන අතර ඉතින් බෙදුම ඉදිලා වුණාට පස්සේ පරිප්පු එකත් ලිපෙන් තියාගත්ත. ඒකට අවශ්‍ය දේවල් දාලා ඔය අතර පහළ ගිහිල්ලා තාත්තා ජම්බු වගයක් ගෙනල්ලා තිබුණා. ඒවයි කළු කුඹි ඉන්නවා ළමයි. ඒ හින්දා ඒක එවුන් අයින් වෙන වතුර එකකට දාලා ටිකක් තියෙන්න ඇරියා. ඉතුරු ටික අපේ ගෙට පහළ ඉන්නවා පොඩි ළමයි දෙන්නෙක් පහළ ගෙදර. යාලටත් දුන්නා. ඕවත් ළමයි කෑලි කඩලා මිරිස් කුඩු, ලුණු කුඩු, ගම්මිරිස් දාලා ගත්තාම රහයි. ඔයාලා කාලා ඇති. ඔයාලගේ පැතිවලත් දැන් ඇති මේ කාලෙට තියෙනවා. අපේ පැත්තේ නම් මේ ජම්බු තියෙනවා ගොඩක්. ඔයාලගේ පැතිවලත් ඇති. ඒ වුණාට ඒවත් වැඩිය කන්න හොඳ නැහැ. මොකද කැස්ස එනවා මේ ජම්බු වලට. ඉතින් ওই විදිහට ඒකත් වතුර එකකට දාලා මම ආයෙ උයන්න ගත්තා. පරිප්පු එකට කිරි ටික දාලා ඒකත් ටිකක් වෙලා ඉදෙන්න ඇරලා
බාගත්තා. බත් එක රයිස් කුකර් එකේ ගැහුවේ. ඒ හින්දා ඒක ඉදිලා තිබුණා. මේ පැත්තේ කන්නේ ළමයි කැකුළු හාල් ගොඩක්. අපි ඉන්න පැත්තේ කැකුළු හාල් තමයි ගොඩක්ම කන්නේ. ඉතින් ওই විදිහට පරිප්පු එකයි අල බැදුමයි හාල් මැස්ස තෙල් දාපුවයි හදාගත්තා. ඊට පස්සේ ඉතින් කෑම එකත් බෙදාගෙන දවල්ට කෑම කාලා ඉතින් ගෙදර තව පොඩි තිබ්බ වැඩ වගේක් කරා. ඒවා නම් වීඩියෝ එකට ගත්තේ නෑ. ඉතින් ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා මගේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා. ගොඩක් දිග වීඩියෝ නම් නෙවෙයි, දැනට පොඩි වීඩියෝ තමයි අරගෙන ඉන්නේ. ඔයාලගේ අදහසුත් කමෙන්ට් එකක් විදිහට දාන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා. ඉතින් ආයෙත් දවසක හමු වෙනකන් ඔයාලා හොඳින් සතුටින් ඉන්න හැමෝටම තෙරුවන් සරණයි.